परंपरागत सिरपवतेन रोटी कुली यंत्र मंत्र गुरुकम ඔබ කැමති ස්ත්‍රිය හෝ පුරුෂයා සදහටම වශී කරගන්න අතන මෙතන ගිහිල්ලා රැවටෙන්නේ නැතුව ඔබට අවශ්‍ය සියලුම ගුරුකම් විශ්වාසවන්තව කරගන්න. ඔබතුමිය මුල මුදල් ගත්තා නම් අද මේ ගෙවල් දොරවල් මෙහෙම තියාගෙන ඉන්නව නෑනේ. මේවා මන්දිර මාලිගා වගේ තියෙනවා. නමුත් නිල මුදල් ගන්නෙත් නැතුව ඔබතුමිය මේවෙන් බලාපොරොත්තු වෙනවා. බලන්නේ මනුස්සකමයි විශ්වාසය කියලා. එච්චර රැකී ආරක්ෂා නැති මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. රස්සාවක් හොයාගන්න බාලයක් කාර්යයක් වෙලා ඒ දේවල් ඉෂ්ට කරලා දෙන්න පුළුවන්. යන්න තැන රජුන් මහතුන් පිළිගන්නා සාමාන්‍ය පිළිගන්නවාමයි පුතේ. ඒ කියන්නේ යා ඉන්ටර්විව් එකකට ගියත් ඒ තෙල් බින්දුවක් දාගෙන කිව්වොත් රස්සාව හම්බ වෙනවා. මෙතුමිය කතා කරද්දී ඔයගොල්ලන්ට දැනෙන්නේ කොච්චර අව්‍යාජද කියලා. කොච්චර අවංකද කොච්චර නියතමානීද කියලා. මෙහෙම නිකන් බොරුවට මාධ්‍ය සංදර්ශන තියලා බොරුවට කොස්ස විදියට කෑ ගහලා මේ මේස වලට ගහලා එහෙම රඟපාන්නේ නැහැ. මට වගකීමක් කරන් මේ කැමරාව දිහා බලලා කියන්න වගකීමක් කරන් මනුස්සයෙක් වැඩ කරනවා කියලා. හරි 30ට යනවා වගේ අතලකම වගේ කරන්න පුළුවන් පුතේ. ඕනි වශයෙන් කරනවා. ඕන වශයෙන්. කවදාවත් වැරදිලා නැද්ද? විශ්වාසයෙන්ද කියන්නේ? විශ්වාසයි පුතේ. එකම එක වැඩක්වත් වැරදිලා නැහැ. එක වැඩක්වත් මට වැරදිලා නැහැ. කිසි විටක මුදල් මත කටයුතු නොකරන ඔබට මවක් මෙන් පිටවන ගුණපිලකවල්ලි ගුරුමෑණියෝ දැන් මාමතන්න 070 මගේ වැඩ ඒකාන්තයෙන්ම මම දේවදෘෂ්ටියෙන් පේන කියන කෙනෙක් නෙමෙයි. මගේ පුතේ උප්පැත්තියේ තමා මේ රජකාරී දම් පැවැදෙන චණ්ඩාලි කුලේ රොඩි දහනේ වැඩ කටයුතු කරන්නේ. නීති කුල බන්ධනය කියන්නේ පුතේ මේ රොඩි දහනේ විතරයි තියෙන්නේ. බන්ධනේ තියෙන්නේ. මේක ඇවිල්ලා පොතකින් පතකින් පාඩම් කරන බන්ධනයක් නෙමෙයි පුතේ. මේව ඇවිල්ලා කටේ දිවේ තියෙන මන්තරයි. අනිවාර්යෙන්ම මයි පුතේ මට මේ පිළේනියක් වුණත් උවමනා නැතුව මට වැඩ කරන්න පුළුවන් කෙනෙක් සත්තයි. ඒකාන්තයෙන්ම ඕන කාරණාවක් මට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න පුළුවන් පුතේ. මට ඕනන්නේ නමයි එයාගේ ෆොටෝ එකයි එයාගේ උපන්දිනේ විතරයි මට ඕන පුතේ. ඕන කාරණාවක් මට ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ වගකීමෙන් කියන ඕන කාරණාවක් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් කියලා. ඕන කාරණාවක් කිව්වට පුතේ තමන්ලා කැමති නැති දෙයක් කරගන්න බොහොම අමාරුයි. තමන්ගේ එක බැඳීමක් තියෙන දෙයක් තමන්ට කැමති නැතුව වසියක් වගේ කැමති නැතුව ඉන්නවා නම් තමන්ගේ විශ්වාසවන්තකමක් තිබිලා ඒ දේ මට ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් බලගතු මෑණියෝ කෙනෙක් තමයි ගුණතිලක වල්ලි ගුරු මෑණියෝ කියන්නේ. ඔබතුමී දැන් කොච්චර කල් වෙනවද මේ ගුරුකම් කරන්න පටන් අරගෙන? මම ඇවිල්ලා පුතේ දැන් අවුරුදු 47ක් විතර මේ රාජකාරී ඉෂ්ට සිද්ධ කරනවා. ඒ කියන්නේ ජීවිතෙන් භාගයටත් වඩා ගුරුකම් කරලා තියෙන්නේ. මම අවුරුදු 10 12 ඉඳන්ම මගේ අම්මගේ තාත්තා තමයි මගේ සීයා. සීයා තමයි මේ වැඩ කටයුතු කරේ. සීයා නැති වෙනකොට අපේ අම්මා තමයි කරේ. ඉතින් මට පොඩි කාලේ ඉඳන්ම හොඳ අත්දැකීමක් තියෙනවා. මම ඒ අයට ඒ සෑම සියල්ලක්ම ළඟට දුන්නා ගත්තා පුතේ. මම ඒ කාලේ ඉඳන්ම මට ඒක හොඳ පාඩමක් හිටියා. දැකලා පුරුද්ද කරලා පුරුද්දේ හැමදේමත් එක්ක කටේ දිවේ තියෙන මන්ත්‍ර වලින් තමයි වැඩ කරන්නේ. කිරි ගහට යන්න වගේ ඒ කලමනාකාර බඩු බහිරහ ටිකෝ මට ළඟට දෙනවා නම් ඒකාන්තයෙන්ම මම කාරණාව ඉෂ්ට සිද්ධ කරලා දින 9න් දින 7න් මට පෙන්වන්න කරන්න පුළුවන්මයි. ඔබගේ දෙවන ගැටලුව හරියට දන්නවා නිසි ප්‍රතිඵල ලබා ගන්න ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණවින කොටවින කැපීම, ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම, විදේශගත අයට සෙනික විසඳුම් ලබා දීම, ඊතර මෙතර කොහේ සිටියත් ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකමක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මාමතන්න. ඔබට මවක් මෙන් පිටවන ගුණතිලක වල්ලි ගුරුමෑණියෝ 070 318 4018